දවසම එක දිගට වාඩි වෙලා හරි වැඩ කරන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට අද වෙනකොට නිතර අහන්න ලැබෙන නමුත් නොසලකා හරින ගැටලුවක් බවට වෙරිකෝස් එහෙමත් නැත්නම් නහර ගැට ගැසීම පත් වෙලා ගොඩක් අය හිතන්නේ ඒක සමේ ගැටලුවක් කියලා. ඒ විශේෂඥයන් කියන්නේ මේක සම්බන්ධ ගැටලුවකට වඩා පාදවල රුධිරය සංසරණය දුර්වල වීමේ ලක්ෂණයක් වෙන්න පුළුවන් කියලා. වාසනාවකට වගේ නවීන පරීක්ෂණ වලින් මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරන්න ක්‍රම දියුණු කරලා තියෙනවා. වෙරිකෝස් කියන්නේ මොකක්ද? අපේ පාදවල ශිරාවල තියෙන රුධිරය නැවත හදවතට අරගෙන යන්න උපකාරී වෙන කුඩා කපාට පිහිටලා තියෙනවා. මේ කපාට නිසි ලෙස ක්‍රියාත්මක වෙද්දී රුධිර සංසරණය සුමටව සිද්ධ වෙනවා. ඒත් මේ කපාට නිසි ලෙස ක්‍රියා කරන්නේ නැති වුණාම රුධිරය ශිරාවල සිට ඉහළට ගමන් කිරීම වෙනුවට පහළට පැමිණ එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට නහර ඉදිමිලා නිල් පාටට එළියට පේන්න පටන් ගන්නවා. ඒ තත්ත්වය වෙරිකෝස් එහෙමත් නැත්නම් නහර ගැට ගැසීම විදිහට හඳුන්වනවා. මේ තත්ත්වය මුල් අවස්ථාවේදී පැහැදිලිව දකින්නට නිසි ලෙස ප්‍රතිකාර නොකළොත් පාදවල බර ස්වභාවයක් දැනීම, නිරන්තර දෙහෙට්ටුව, පාද ඉදිමීම, සම අවපැහැ ගැනීම හෝ කැසීම වැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දිගු කාලයක් මේ තත්ත්වය නොසලකා හැරීමෙන් වලලු කරාසල සුව නොවන තුවාල බව ඇති වෙන්න පුළුවන්. මතක තියාගන්න ඕන දෙයක් තමයි අපේ පාදවල හැම වේදනාවක්ම වෙරිකෝස් නිසා ඇති වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා ගැටලුවට හේතුව තේරුම් ගැනීමට විශේෂයෙන් සානාජකගේ සහාය ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම නිවැරදිව රෝගිය විනිශ්චය කරන්න, ප්‍රතිකාර සැලසුම් කරන්න, කල්තියා සිදු කරන වර්ණ ඩොප්ලර් ස්කෑන් පරීක්ෂණය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මේ රෝගී තත්ත්වය දිගු වේලාවක් සිටගෙන වැඩ කරන පුද්ගලයන් අතර වේගයෙන් වැඩි වෙමින් පවතිනවා. උදාහරණයක් විදිහට ගුරුවරුන්, ආරක්ෂක නිලධාරීන්, කර්මාන්තශාලා සේවකයන් මෙන්ම පැය ගණනක් වාඩි වී වැඩ කරන සාම්ප්‍රදායිකයන් හෝ කාර්යාල සේවකයන් අතර පවා මේ තත්ත්වය දක්නට ලැබෙතිකාර ගන්න කොහොමද? මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී නහරේ ප්‍රමාණය, එය පිහිටා ඇති ස්ථානය සහ එය කොතෙක් දුරට ගැට ගැසී ඇද්ද යන්න මත ඊට යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රමය තීරණය වෙනවා. සංකීර්ණ සැත්කම් වලට බය අයට දැන් ලේසර්, RF, ග්ලෝ හෝ ස්ක්ලෙරෝതെරපි වගේ සංකීර්ණ නොවන ප්‍රතිකාර අරගෙන එදාම ගෙදර යන්න පුළුවන්. ජීවන රටාවේ වෙනස්කම්. ජීවන රටාව මේ ගැටලුව තවත් උග්‍ර කරන ප්‍රධාන සාධකයක්. ඒ නිසා ඔබ කරන ඇතම් සරල වෙනස්කම් මේ සඳහා විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන්. දිනපතා ඇවිදීමේ බර පාලනය කරගන්න. සෑම විනාඩි 30කට වරක් ඔබ වාඩි වී සිටින හෝ සිටගෙන සිටින ඉරියව්ව වෙනස් කරන්න. විවේක ගැනීමේදී ඔබේ පාද තරමක් ඉහළට ඔසවා තබා ගන්න. නමුත් පැය ගණනක් එකතැන සිටගෙන සිටීමෙන් සහ වාඩි වී සිටීමෙන් වළකින්න. ඔබ පළඳින පාවහන් ඔබට නිසි ලෙස ගැලපෙනවාද යන්න ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ මුවතුරේ බහාගෙන සිටීමේ පුරුද්ද නහර ආශ්‍රිත ගැටලු තවත් උග්‍ර කළ හැකි බව මතක තබා ගන්න.